ගාමියක් තියෙනවා. දැන් අපි ස්ථාවර නියෝග අනුව දැන් ස්ථාවර නියෝග 3 අනුව මේ හෝල්ඩින්ග්ස් කියන පෞද්ගලික සමාගම විගණනාධිපතිවරයා විගණනයට ලක් කරනවද? පාර්ලිමේන්තුව අද මේ කාරක සභාවේ මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ මේ නීත්‍යානුකූලවද මේ පෞද්ගලික සමාගම ප්‍රශ්න කරන්න කියන කාරණේ පිළිබඳව මම මේ ස්ථාවර නියෝග කියවල මේ ආයතන කීපයක් තිබෙනවා. ඔබතුමා මුලදී සම්බන්ධ වීම නිසා තමයි උදේ පාන්දර අවිලි වල මේක වාඩි වෙන්න ඕනේ. ඔබතුමා මැදින් පැල්ලි වල මේක කරන්න බෑ. මේක අල්ල කරන්න එපා ඔබතුමා. මෙතන මේක මේ නෑ ඉන්නේ මෙතන පස්ස මේකටම එන්නේ කියලා නෑ මම පාර්ලිමේන්තුවේ කතාවක් කරලා ආරම්භ වෙන්න ඕනේ. ආපු වෙලාවේ මට ඒක පහදලි කරගෙන වා සභාපති නෙවෙයිනේ. වා සභාපති නෙවෙයිනේ. වා සභාපති වෙන්න යන්න එපා. වා සභාපති වෙන්න යන්න එපා. නෑ ඉන්න ඔබතුමා සභාපති කියන්නකෝ. මන්ත්‍රීතුමා කියන්න ඕනේ නෑ මම සභාපතිතුමා නෙවෙයි. වා සභාපති උත්තරේ දෙන්න යන්න එපා. මෙතන කැඳවීමේ පදනමක් කලින් පාර්ලිමේන්තුව අපි ඇවිල්ලා තියෙනවා. මෙතන කැඳවීමේ පදනමක් තියෙනක පැහැදිලි කරා මෙතුමා ආරම්භයේදී පැහැදිලි කරා. ඔබතුමා නිශ්චිත වෙලාවක් දෙන්න මන්ත්‍රීවරු උන්ට එතනින් පස්සේ එන්න එපයි කියලා. එහෙම තියනවාද මේක විරීති රේඛයක්? උදේ පාන්දර පැහැදිලි කිරීමක් කළා තමයි පටන් ගත්තේ. කියනවාද නිශ්චිත වෙලාවෙන් පස්සේ මන්ත්‍රීවරු එන්න එපයි කියලා? දැන් හරිද? දැන් හරිද? ඔව් දැන් හරි. හරි එහෙනම් ඔහොම තියන්නකෝ. මං කියන්න හදන්නේ මේ ආයතනයේ ගෙනාපු විදියත් ගෙනාව තියෙන ඌමනාවත් සියල්ල පැහැදිලි කරා. ඒක පළවෙනි මූලික අවස්ථාවේ කරේ. හරිනේ? ඒක තමයි මේ ආයතනය ගෙන්නෙව්වේ CB එකේ පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරුණු ගොනු කරගන්න. මේක නිසා තමයි මේ ආයතනයේ ලේස්ති වෙලා ඇවිල්ලා හිටියත් එයාලගේ පර්ෆෝමන්ස් සම්බන්ධව ප්‍රසන්ටේෂන් එකක් කරන්න. මම ඒකත් නැවැත්තුවා. හේතුව තමයි මෙතුමන්ලගේ මේ පර්ෆෝමන්ස් වලට නෙමෙයි මේ ආයතනය කැඳෙව්වේ. ඒක අපි විගණන ක්‍රියාවලියකින් පස්සේ තමයි කැඳවන්න වෙන්නේ. ඒකට අපි කාලය තියලා අද දවසේ මේ කටයුතු යන්නේ CB එකේට මේ සමාගමේ තියෙන කනෙක්ෂන් මත ඒ සම්බන්ධතාව පිළිබඳ අනාවරණය අවශ්‍ය වෙලා තියෙනවා CB එකේ පරීක්ෂණය සම්පූර්ණ කරන්න. ඒ පරීක්ෂණයේ කොටස විදියට තමයි මෙතුමන්ලා ගෙන්නුවේ. ඔබතුමා මම මූලික ඒක පටහැනි ඔය යන ඔබතුමා පැහැදිලි කිරීම අපේ සුජීම මේ නියෝග මන්ත්‍රීතුමා පොඩ්ඩක් පැහැදිලි කිරීම පොඩ්ඩක් නෑ තප්පරයක් ඒ පැහැදිලි කිරීම උදේ මෙතනට ආව වෙලාව සභාපතිතුමා කරා අපි ඔක්කොම එකඟ වෙලා තමයි ඒකට එකඟ වෙලා මෙතන නේද let me please නෑ මම හරි ඒක නෑ මම සභාපතිතුමා ඔබතුමා නෑ පොඩ සුජි වඩා ඉන්න ඔබතුමා කතා කරන්නේ මෙතන පොඩ මේ හරි මේ just 1 minute මෙතන පොඩක් ඉන්න just give me 1 minute to clarify this මේක සමනය කරන්න මට අවස්ථාවක් දෙන්න 1 minute සභාපතිතුමා මම ඉල්ලීමක් කරනවා අපේ මන්ත්‍රීවරු ඔක්කොම යම් කාරණයක් සඳහා එන්නේ ශමින්ද මන්තුමාට අයිතිය තියෙනවා ඇවිල්ලා ප්‍රශ්නයක් අහන්න. ඒකට අපි මන්ත්‍රීවරුන්ට අපිට උත්තර දෙන්න අයිතියක් නැහැ. ඒකේ උත්තර දෙන්න අයිතිය තියෙන්නේ සභාපතිතුමාට. හරි කවුරුත් ශමින්ද මන්තුමා ඉල්ලුවේ ඝටනයක් ඇති කරගන්න එපා. අපි තනතුරු වල අපි ඒ වටිනාකම දීලා මන්ත්‍රීවරයෙක්ට ඕනම වෙලාවක මෙතෙන්ට එන්න පුළුවන්. එතුමාට තේරෙන්නේ නැති කාරණයක් සම්බන්ධයෙන් එතුමාට ප්‍රශ්න කරන්නත් පුළුවන්. එතුමාට රීති සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙනවා. ඒකට උත්තර දීමේ අයිතිය තියෙන්නේ සභාපතිතුමාට තව මන්ත්‍රීවරයෙක්ට නෙමෙයි සභාපතිතුමා අවසරය මත පමණයි තව මන්ත්‍රීවරයෙක්ට ඒකට උත්තර දෙන්න පුළුවන්. නෑ මම මේ කලින් පැහැදිලි කිරීම කළා තිබුණ ඔබ සියලු දෙනාට. that you can explain that. ඔව් ඒක තමයි. not another member. so ඒක සභාපතිතුමාට දාන්නේ. මෙතනින් ඉවර කරගමු. ඒ කොටස හේතුව තමයි අපි නිශ්චිත පැහැදිලි කිරීමක් සහිතව තමයි කටයුතු ආරම්භ කරේ. මේ කෝප් කමිටුවට බලය තියෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් හෝ මේ කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 120 ස්ථාවර නියෝග යටතේ 6 වෙනි එක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් හෝ එහි යම් අනුකාරක සභාවක් විසින් සිය කාර්යය ඉටු කරනු ලැබීම සඳහා යම් තැනැත්තකෝ එම කාරක සභාව ඉදිරියට කැඳවනු ලැබීමට සහ ප්‍රශ්න කරනු ලැබීමටද යම් ලියකියවිලි පොත් වාර්තා හෝ වෙනත් ලේඛන ගෙන්වාගෙන පරීක්ෂා කරනු ලැබීමටද ගබඩා සහ දේපළ වලට ප්‍රවේශ වීමටද බලය තිබිය යුත්තේය. ඒ වගන් ඒ යටත් තමයි මම ගෙන්නෙව්වේ. ඒක මම මුලදීම ආවරණය කරා. පැහැදිලිව කියලා තිබෙනවා මේ පරීක්ෂණ කරලා ගේන්න පුළුවන් මේ ආයතනයේ කියලා. ඒන් පරිභාවර ගේන්න බෑ. ඔබතුමා විගණන ලක් කරන්නේ නැති කාරණයක්. හරි? එතකොට දැන් මෙහෙම ගියොත් බලමු ගරු මන්ත්‍රීතුමා මේක මෙහෙම කරන්න බෑ. මේක මෙහෙම කරන්න බෑ. මේක අවස්ථාව හොඳට තේරුම් අරගන්න. මම මේ සභාපතිවරයා විදියට නිශ්චිත කළා කියන්නේ මේක ගෙන්නුවේ CB එක පැත්තෙන් තිබිච්ච පරීක්ෂණයේදී මම දන්නේ ඔබතුමා ඒකට සම්බන්ධ වුණාද නැද්ද කියලා. මගේ විශ්වාසය විදියට නෑ කියලා.
CB එකේ පරීක්ෂණයේදීම ලේකම්තුමා ඉන්නවා අමාත්‍යාංශයේ මතුවෙච්ච ප්‍රශ්න ගණනාවකදී ඒ ස්ථානයේදීම ප්‍රකාශයට පත් කරා ගරු ලේකම්තුමා මෙතන ඉන්නවා. ඒ ස්ථානයේදීම තමයි දිනය මේ ආයතනය ගෙන්නවන්න වෙනවා. ඒ සඳහා දිනය වෙන් කරේ. දිනය සහ වේලාව දෙකම වෙන් කළා දුන්නේ CB එකේ පරීක්ෂණ ක්‍රියාවලියේදී. එහෙම කරේම ඒ මොහොතේ අදාළ වෙන ලෙස CB එකේ පරීක්ෂණයට මේ තොරතුරු අවශ්‍ය වෙන නිසා මේක CB එක පැත්තෙන් ගන්න බෑ. හැබැයි CB එකට අදාළ වටිනාකම් මේ ආයතන පද්ධතියක් ඇතුලේ LTL කියන ආයතන පද්ධතිය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මහජන මුදල් වලට තියෙන පාර්ලිමේන්තුවට තියෙන බලතල අනුව තමයි මේ විස්ථාවර නියෝග හදලා තියෙන්නේ. ඒ ස්ථාවර නියෝග ප්‍රකාරව අපිට අවස්ථාවක් තියෙනවා අනිවාර්යයෙන්ම අර පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා මේ කණ්ඩායම ගෙන්නවා. ඒ නිසා තමයි මේ සාකච්ඡාව ආරම්භයේදීම වෙලාව අරගෙන මෙතුමන්ලට සියලු දෙනාටමත් മന്ത്രി කණ්ඩායම ඒ වෙනකොට හිටපු සියලු දෙනාටමත් නිශ්චිත පැහැදිලි කිරීමක් කරා මේ ආයතනයේ කැඳවීමේ අරමුණ සහ අද දවසේ කාර්යභාරය මම නිශ්චිතව කිව්වා ආයතනයේ performance සම්බන්ධව එයාලා ඒ කාර්ය සම්බන්ධව මේ මොහොතේ විමර්ශනය කරන්නේ නැහැ කියලා. ඒක කිව්වෙම ඔබතුමා කියන කාරණේ හරි අපිට පැවරලා තියෙන බලතල සීමාව ඇතුලේ අපි ඔග තර්කවලට ගිහිල්ලා යන්න පුළුවන්. නමුත් එහෙමත් නොගිහිල්ලා අපි විගණකාධිපතිතුමන්ගේ වාර්තාවක් නොමැතිකම නිසා ආයතනයේ performance සම්බන්ධව මූල්‍ය විනය සම්බන්ධව කිසිවක් සම්බන්ධව අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නේ නැහැ. හරිනේ? ගරු මන්ත්‍රීතුමා මම අවසන් කරන්න දෙන්න. ඒ නිසා මම නැවතත් මේක අවධාරණය කරනවා මේක මෙතන මෙහෙම කරගෙන යන්න බැරි වෙයි. මේ ආයතනයට ඒක නිසාම තමයි මම මේ එයාලගේ පැත්තේ එයාලගේ performance සම්බන්ධව උදේ ඉල්ලීමක් කළා තිබුණ ආයතනයේ කෝප් කමිටුවෙන් එයාලගේ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට සාකච්ඡාව ගෙනියන්න වෙන්නේ ඒක උඩ. ඒක මොකද්ද? ඒක ආයතනයේ performance සම්බන්ධ ප්‍රසන්ටේෂන් එක. මේ කොටස අපිට ඕන වෙලා තියෙන්නේ මේ මෙතුමන්ලා තමයි මේක මේ වෙන වෙන තැන් වලට ගෙනියන්නේ එයාලගේ performance කතා කර කර. අපි මරිකාර මහත්තයත් තැන් දෙකක නැවැත්තුවා මං. හරි නේද? තැන් දෙකක නැවැත්තුවා ඔබතුමාලගේ මෙතුමත් සුජය මේ മന്ത്രിතුමත් මැදිහත් වුණා. මේ മന്ത്രിවරුත් මැදිහත් වුණා. අපි තැන් දෙකකදී කිව්වා අපිට ඕන වෙන්නේ මෙන්න මේ සම්බන්ධය. මේ ෂෙයාර්ස් වල ඒ තියෙන සම්බන්ධය ගැන කියන්න අනිත් ඒවා ඕනේ අපිට. හේතුව තමයි අපි ආයතනයක් විදියට මේ පාර්ලිමේන්තුවේ කාරක සභාවක් විදියට අපි නිශ්චිතම විනය නීති රීති වල ඉන්නවා. ඒ අනුව විතරයි අපි කටයුතු කරන්නේ. හරිනේ? මේක නැවතත් අවධාරණය කරනවා ඔබතුමාලා කවුරුවක්වත් මේක පටලවා ගන්න ඕනේ නැහැ කිසිම කෙනෙක්. අපි ඔබතුමාලගේ ආයතනයේ කාර්යක්ෂම ෆයිනෑන්ෂල් මූල්‍ය කාර්යක්ෂමතාවය හෝ performance ගැන මේ සාකච්ඡාව මෙතන ගන්නෑ. හරිනේ? ඒ නිසා මම මේ සාකච්ඡාව ගෙනියන්නේ මේ CB එකට ඔබේ ආයතනයේ වෙච්ච බලපෑම ඉවැලුවේට් කරගන්න විතරයි.